ජංගම සේවය පිළිබඳව විශේෂයෙන්ම ගරු ඇමැතුමා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා සහ අමාත්‍යාංශ ලේකම්තුමිය ඒ වගේම පසුගිය කාල පරිච්ඡේදයේ විශේෂයෙන්ම ඔබ දන්නවා මේ රටේ 30 වසරක යුද්ධයක් එක්ක උතුරු නැගෙනහිර ජනතාවට උන්ට ආවේනික වෙච්ච ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ප්‍රශ්නත් එක්ක තමයි අපි ගත්තොත් එහෙම මෙතුමේ සඳහන් කරේ දැන් ඔවුන් ඒ යුද්ධ කාල පරිච්ඡේදයේ ඔවුන් විවිධ රටවල් වලට එහෙම නැත්නම් ඉන්දියාවට වගේ ඔවුන් පදිංචිත් එක්ක ඔවුන්ගේ මුල් වාසස්ථාන වල පදිංචිය වෙනස් කළ නැවත සාමකාමී රටක් බවට පත් වුණෙන් පස්සේ ඔවුන් පැමිණීමත් එක්ක ඔවුන්ගේ ලේඛනවල තියෙන ගැටලු විශේෂයෙන්ම ඉඩම් ආරවුල් පිළිබඳ ගැටලු ඒ වගේම ඔවුන්ගේ මුල් පදිංචියන් පිළිබඳව ඇතිවලා තියෙන ලේඛන ගැටලු මේවා තමයි ඇත්තම අපි අධ්‍යයනය කළ තියෙන්නේ පහුගිය කාල පරිච්ඡේද අධිකරණ අමාත්‍යාංශ විදිහට කරු එමතුමා විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා මේ කරුණු කාරණා සම්බන්ධයෙන් අපේ ආයතනත් එක්ක සම්බන්ධීකරණය කළ විශේෂයෙන්ම ඉඩම් අමාත්‍යාංශ ඒ වගේම ගත්තොත් එහෙම ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශ කොන්සියුලන්සය මේ සියලුම ආයතන ඔවුන්ට ආවෙනික වූ ගැටලු එකම ස්ථානදී බොහොම කඩිනමින් විසඳා දීලා විශේෂයෙන්ම ඔවුන්ට කොළඹට පැමිණිලා මේ ලේඛන සම්බන්ධයෙන් තියෙන ගැටලු විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික් ලේකම්තුමන්ලා හරහා ප්‍රාදේශීය ලේකම්තුමන්ලා හරහා ඒ රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණයෙන් කඩිනම් කිරීමට මොකද මේවා අධ්‍යයනයන් එක්ක ආපු කරුණු කාරණා හින්දා තමයි වැඩි අවධානයක් යොමු කළා මේ දිස්ත්‍රික් වලින් දිස්ත්‍රික් වලට ගිහිල්ලා ඒ ප්‍රශ්න වලට අවතීර්ණ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අර සමතකරණය උතුරු නැගෙනහිරට අධිකරණ අමාත්‍යාංශය වෙනම සමතකරණ වැඩපිළිවෙලක්. ඔවුන්ට ආවෙනික ගැටලු තියෙනවා දිවෙන්නේ අනෙක් ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට වඩා විශේෂයෙන්ම ඔවුන්ගේ ඉඩම් ආරවුල් නිර්වුල් කර ගැනීම සම්බන්ධව විශේෂයෙන් සුළු ආරවුල් නිර්වුල් කර ගැනීම සම්බන්ධව එවැනි කාරණා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් අධිකරණ අමාත්‍යාංශය යොමු කරලා තිනවා. උතුරු නැගෙනහිර සමතකරණය පිළිබඳ විශේෂ වැඩපිළිවෙලක් අධිකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනවා. මේ සියල්ලක්ම ඒ බිම් මට්ටමේ ඉන්න ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන තමයි මේ ජාතික ඒකාබද්ධතා අංශය වගේම මෑත කාලයේදී අතුරුදහන් වූවන්ගේ කොමිසම වගේ දේවල් පත් කරලා ඒ වගේම වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියන් පත් කරලා මේ රටේ යම්කිසි පුරවැසියෙකුට තියෙන යම්කිසි වශයෙන් ඔවුන්ට විසඳාගත යුතු ප්‍රශ්න වලට එක පැත්තකින් ආරක්ෂාව අනිත් පැත්තෙන් යුක්තිය පසඳීමේ ක්‍රියාදාමය වඩා සාර්ථකව බිම්මට්ටමේ සිට ඒ ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීමට අදාළ ආයතන පිහිටවල ඒ ආයතනවල කාර්යභාරය උපරිමාකාරයෙන් ජනතාවෙන් නැත්නම් ජනතාවට ගෙන යාම තමයි මේ වැඩපිළිවෙල සමස්ත වැඩපිළිවෙලේ අරමුණ. ඒ වගේම මතක් කරන්න ඕන පසුගිය කාල පරිච්ඡේදයේ විශේෂයෙන්ම දැන් අතිගරු ජනාධිපතිතුමන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ නායකත්වයේ යටතේ එතුමන් බලයට පත් වුණෙන් පස්සේ විශේෂයෙන්ම දීපු උපදේශයක් තමයි අධිකරණ අමාත්‍යාංශයට මේ අපේ දකුණු අප්‍රිකානු විශේෂම සත්‍ය සෙවීමේ කොමිසම අපේ ගරු ඇමැතිතුමා සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් පසුගිය මාසයේ දකුණු අප්‍රිකාවට ගිහිල්ලා විශේෂයෙන්ම විදේශ කටයුතු අමාත්‍යතුමා අලි සබ්රි ඇමැතිතුමත් අපේ ගරු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇමැතිතුමත් දකුණු අප්‍රිකාවට ගිහිල්ලා දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ කාල පරිච්ඡේදයේ ඒ රටේ ඇතිවෙච්ච අරුබුදයේ ගැටලුව කළමනාකරණය කර ගැනීමට ඒ රටේ අනුගමනය කරපු ක්‍රමවේද යාන්ත්‍රණය පිළිබඳ අධ්‍යයනය කළා. අපේ නිලධාරීන්ටත් රාජ්‍ය ආයතන වලටත් විශේෂයෙන්ම ඒ සඳහා වගකීතු ආයතන වලට ඒ උපදෙස් ලබා දෙමින් සත්‍ය සෙවීමේ කොමිසම සහ ඒ කරුණු කාරණා පිළිබඳව ශ්‍රී ලංකාවේ යලි සමාලෝචනයක් කළ ජනගත කිරීමේ වැඩපිළිවෙලකට යා යුතුයි කියලා රජයේ ප්‍රතිපත්තිමේ තීන්දුවක් කරගෙන තියෙනවා. ඒ සඳහා ගරු ඇමැතිතුමාගේ නායකත්වයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මේ විශේෂයෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ආරම්භ කරන ජංගම සේවා වැඩසටහනට සමගාමීව අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතාංශය ඒ වගේම සංහිඳියා කාර්යාංශයේ ඒකාබද්ධව ගම් මට්ටම දක්වා බිම් මට්ටම දක්වා ජනතාවගේ සාමයේ සමගිය ආගමික සහයෝගීතාවයේ වාර්ගික සහයෝගීතාවයේ මේ සියලු බෙදීම්තර සමාජයක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වශයෙන් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහනක් ජාතික සංහිඳියා වැඩපිළිවෙලට සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටම දක්වා ගෙන යාමට හැකි වෙන ආකාරයට ඒ වගේම ප්‍රධාන ලේකම් කාර්යාලවලට අපි ආරම්භ කරනවා එකම දවසේ එකම වෙලාවක ජාතික සංහිඳියාව පිළිබඳ විශේෂයෙන් සාමය හා සංහිඳියාව පිළිබඳව ජනතාවට ආකල්පමය වශයෙන් සංස්කෘතිකමය වශයෙන් මානව දයාව
තහවුරු කරන සහ ඒ සඳහා පෙළඹීමක් කරන චිත්‍රපට ප්‍රදර්ශනයක්. ඒ චිත්‍රපට ප්‍රදර්ශනය අපි ආරම්භ කරනවා ගරු ඇමතුමාගේ මූලිකත්වයෙන් ත්‍රිකුණාමලයේ ප්‍රධාන ලේකම් කාර්යාලයේදී 26 වෙනිදා පෙරවරු 11ට ඒ වැඩසටහන ජනගත වීමත් සමග සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සියලුම ප්‍රධාන ලේකම් කාර්යාලවල මේ වැඩසටහන ගරු ඇමතුමාගේ මූලිකත්වයෙන් එතුමාගේ සංකල්පයක් විදිහට අපි ආරම්භ කරනවා ලබන මාසෙ වෙනකොට. එතකොට ඒ ලබන මාසයේ ඉඳන් එක දිනයක එක වෙලාවක සාමය හා සංහිඳියාව පිළිබඳව චිත්‍රපටයක් ජනගත වෙනවා ප්‍රදර්ශනය කරනවා. අපි ඒ සඳහා ඒ ප්‍රදේශයේ ඉන්න මාධ්‍යවේදීන්ට, ඒ ප්‍රදේශයේ ඉන්න සිවිල් කණ්ඩායම් වලට, ඒ ප්‍රදේශයේ ඉන්න විශ්වවිද්‍යාල සහ වෙනත් ප්‍රජා කණ්ඩායම් වලට, ස්වේච්ඡා සංවිධාන වලට, රජයේ සේවකයන්ට ආරාධනා කරනවා එම චිත්‍රපටියත් එක්ක ඒ සංස්කෘතිමක සංහිඳියාව පිළිබඳ ඇතිවන කතිකාවට සම්බන්ධ වෙන්න කියලා. ඒක අපි ජනගත කරන වැඩපිළිවෙලක් විදිහට අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රමුඛ වැඩපිළිවෙලක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා. ඒක මේ රටේ බිම් මට්ටම දක්වා ගෙන යාමට. මෙන්න මේ කාරණා ටික තමයි ඔබතුමාලට අපි දැනුවත් කරන්න ඕනේ.